හායි යාළුවනේ. ඉතින් ඔයාලට කොහොමද? මං හිතනවා ඉතින් ඔයාලා හොඳින් නැති කියලා. ඉතින් ඔන්න අපිත් ගොඩක් හොඳින් ඉන්නවා. ඉතින් යාළුවනේ මං අද ගේන වීඩියෝ එක ගොඩක්ම වැදගත් වෙන්නේ අලුතෙන් අම්මා කෙනෙක් වෙන්න ඉන්න කෙනෙක් වෙන ඔයාට සහ ප්‍රෙග්නන්ට්ද නැතිද කියලා හිතන් දෙගිඩියාවෙන් ඉන්න ඔයාට. එතකොට ඔයාලට මම කියන්න යන්නේ මොකද්ද කියලා දැන් තේරුම් ගන්න පුළුවන්කමක් ඇති. හරි ඉතින් මම කියන්න යන්නේ අද මගේ ප්‍රෙග්නන්සි පීරියඩ් එක කොහොමද මම ගත කරේ සහ මට ඇතිවෙච්ච මේ ලක්ෂණයන් ගැන. හරි එහෙනම් අපි මොනවද මේ මට ඇතිවුණ ලක්ෂණ කියන එක ගැන අපි කතා කරමු. ඉතින් යාළුවනේ මේ මට මුලින්ම ඇතිවෙච්ච ලක්ෂණය තමයි අපිට ඔය ලෙඩක් අසනීපයක් වගේ හැදුනහම අපේ ඇඟට හරිම තෙහෙට්ටු ගතියක් මහන්සි ගතියක් වගේ දැනෙන්නේ. අන්න ඒ වගේ තමයි මට මුලින්ම නිකන් මට දැනුනේ මේ මගේ ඇඟට ගොඩක් මේ මහන්සියක් දැනුනේ. හරිම මේ නිකන් තෙහෙට්ටු ගතියක්. එතකොට ඊට පස්සේ මට ඔහොම මේ යනකොට මේ ඊළඟට මට ඇති වුණේ මේ නිින්ද යනවා. හොඳට නිින්ද යනවා. ඒ කියන්නේ අර මැරුණා වගේ නිින්ද යනවා කියලා කියන්නේ. කතාවටත් ඔය කියන්නේ අන්න ඒ වගේ මට මේ මාරම නිදිමතක් තමයි හැදුනේ. ඉතින් දෙවෙනි එක තමයි ඒ. ඊට පස්සේ තුන්වෙනියට මට ඇති වුණේ ඔක්කාර ගතිය, කට අප්පිරියයි. ඉතින් මේක ගොඩක්ම ඇති වුණේ මට උදේට දත් මදින්න බෑ මේ කට නිකන් තිත්ත ගතියක් ඇවිල්ලා මේ නිකන් ඔක්කාරයටම එනවා. ඉතින් ඒක තමයි මට තුන්වෙනියට ඇති වුණේ. ඊට පස්සේ මට ওই ටික තමයි මාස 3 ඇතුළත මුල් මාස 3 ඇතුළත ඇති වෙච්ච ලක්ෂණ. ඊට පස්සේ මේ එතනින් පස්සේ මාස 3න් පස්සේ මට මේ හොඳට කන්න පුළුවන් වුණා. ඒ කියන්නේ ගොඩක් බඩගිනි දැනෙනවා. ඉතින් හොඳට කන්න පුළුවන්කමක් ලැබුණා. ඊට අමතරව මාස 8 වගේ වෙනකොට ඔන්න ඉතින් කොන්දේ කැක්කුම ඇති වෙනවා. ඊට පස්සේ කකුල් ඉදිමෙනවා. ඊට පස්සේ තව කෙන්ඩ පෙරලෙනවා. ඒ දේවල් ඇති වෙනවා මේ මාස 8 9 ඒ වගේ වෙනකොට ආය මේ නිතර මේ මුත්‍රා කිරීමේ අවශ්‍යතාවය ඇති වෙනවා. ওই ටික තමයි මේ ඊට පස්සේ කාලෙදී ඇති වුණේ. ඉතින් යාළුවනේ මේ මට නම් ඇති වුණ ලක්ෂණ ටික ওই ටික තමයි. ආයේ මේ ඉතින් මට මම තව මේ ඔයාලට කියන්නම් කිව්වනේ මේ කාලය තුල මට අමතක කරන්න බැරිම සිදුවීමක් මොකක්ද කියලා හිතන්. ඉතින් යාළුවනේ මම ඒක තමයි දැන් මේ කියන්න ලෑස්ති වෙන්නේ. යාළුවනේ මේ මම මේ ජොබ් එකක් මම ප්‍රෙග්නන්ට් වෙනකොට මම ජොබ් එකක් කරන ගමන් තමයි හිටියේ. ඉතින් මේ ජොබ් එකක් කියන්නේ ඉතින් යාළුවනේ මම කරේ මේ ගාමන්ට් ගියේ. එහෙ මේ මහවුන් සේවිකාවක් විදිහට තමයි වැඩ කරේ. ඉතින් මේ මම කොහොම හරි දැන් උදේ නැගිටලා මේ ට්‍රාන්ස්පෝර්ට් එකට එනවනේ. එතකොට මේ යාළුවනේ මේ කොහොම හරි දැන් මේ එතකොට අපිට හොඳට මේ එතකොට මාස 6ක් 7ක් වගේ ගිහිල්ලා තිබ්බේ. එතකොට අපිට දැනෙනවා මේ බබා හොඳට දඟලනවා. ඒවා හොඳට අපිට දැනෙනවා. ඉතින් කොහොම හරි මේ දැන් එදා දඟලන්නේ නැහැ. හරිද? ඉතින් මට මේ ගොඩක් බය හිතුණා දැන් කියනවනේ අර දැන් මිස්ලා වුණත් කියනවනේ මේ බබා දඟලන්න නැත්නම් අනිවාර්යෙන් මේ වෛද්‍යවරයෙක් හම්බෙන්න යන්න කියලා කියනවනේ එයාලා. ඉතින් දැන් මට බය හිතුණා දැන් මෙයා දඟලන්නේ නැති හින්දා ඊට පස්සේ ඉතින් කමන්නේ බලමුකෝ තව චුට්ටක් කිය කොහොම හරි ගම් මේ වැඩපළට යනකම දැන් මං ගියා. ගිහිල්ලා ඊට පස්සේ මම ඊට පස්සේ අපිට 10යි කාලෙට 20ට තමයි මේ ටී ටයිම් එක තියෙන්නේ. ඉතින් ඒ වෙනකොටත් ඒ වෙද්දිත් මම සද්ද නැතුව ඉතින් මේ මොකද මේ මෙයාට මොකෝ කියලා හිටන් ඉතින් කල්පනා කර ඉතින් හිටියේ. ඊට පස්සේ බැරිම තැන මේ වැඩපළේ ඉන්නවනේ නර්ස් කෙනෙක්. ඉතින් මං ඊට පස්සේ එයාට ගිහින් කිව්වා ඉතින් එතකොටත් ඉතින් දැන් මොනවා හරි දෙයක්
ප්‍රශ්නයක් නම් ඉතින් මං ගොඩක් පරක්කු වැඩි ඉතින් මං කරපු කියන්නේ මම දැන් කල්පනා කර කර හිටියානේ ගොඩක් වෙලා මෙයා දඟලන්නේ නැති එක ගැන. ඉතින් මෙයා දඟලන්නේ නැත්තේ ඇයි දැන් දඟලයිද කියලා ඉතින් මං කල්පනා කර කර හිටියේ. ඉතින් මේ ඇත්තටම මට කියන්න ඕනි උනේ ඔයාලා කවදාවත් කියන්නේ දැන් දරුවා දඟලන්නේ නැහැ කියලා හිතන් දැනුණොත් ඔය වගේ හිත ගොඩක් වෙලා ඉන්න එපා. මොකද ඒක දරුවටත් අවදානම් තත්ත්වයක් වෙන්න පුළුවන්, අම්මටත් අවදානම් තත්ත්වයක් වෙන්න පුළුවන්. ඉතින් මට එහෙන් කිව්වේ එන සම්බුණාට පස්සේ කිව්වේ ඇයි ඔයා මෙච්චර වෙලා කල්පනා කර කර හිටියේ? ඉතින් එන්න එපැයි. ඇවිල්ලා මේවා දැන් ඒකත් මානසික ආතතියනේ. ඉතින් එතකොට ඒකත් දරුවට හොඳ නැහැ. ඉතින් ඒ හින්දා ඇයි ඔයා හිටියේ කල්පනා කර කර මේ කියලා තමයි එයාලා කිව්වේ. ඉතින් ඔයාලා කවදාවත් ඒ වගේ දරුවා දඟලන්නේ නැහැ කියලා ඔයාලට දැනුණත් අනිවාර්යෙන් ගිහින් මේ ડોක්ටර් කෙනෙක්ව හම්බෙන්න. ඔයා channel කරලා ඉන්න මේ VOG සර්ව හම්බෙන්න. ඉතින් එහෙන් මට ඊට පස්සේ කිව්වා මේ වං ඇලයට නිදාගෙන බලන්න. එතකොට මේ දරුවා දඟලනවද නැද්ද කියලා එතකොට හොයාගන්න පුළුවන්. මේ විනාඩි 20ක් එහෙම නිදාගෙන ඇල වෙලා බලන්න කියලා කිව්වා. ඊට පස්සේ මම ඉතින් විනාඩි 20ක් මේ ඒ විදිහට ඇල වෙලා ඉතින් දැන් බැලුවා. ඊට පස්සේ ඔන්න විනාඩි 10ක් 15ක් විතර යනකොට ඔන්න මේ බබා දඟලන්න පටන් ගත්තා. ඉතින් මට ගොඩක් සතුටු හිතුණා ඒ වෙලාවේ. ඉතින් ගොඩක් බයෙන් හිටියේ මම. ඉතින් එතකොට මට මේ ගොඩක් සතුටක් ඉතින් ඇති වුණා. ඉතින් ඊට පස්සේ මම මේ ඊට පස්සේ කිව්වා මේ මිස් මේ දරුවා දඟලනවා දැන් එහෙනම් ඉතින් මේ ප්‍රශ්නයක් නැහැනේ දැන් මම යන්නම් මේ කියලා දැන් මම ලයින් එකට යන්න ගියා. ඊට පස්සේ ලයින් එකට යනකොට එයා කිව්වා ඔයා කොහෙවත් යන්න එපා මේ ඔයා දැන් ඉන්නේ මානසික මේ ආතතියෙන් දැන් බය වෙලානේ හිටියේ. ඉතින් එහෙම තියෙද්දි ඉතින් වැඩ කරන්න මහන්සි ගන්න එපා. මේ ඔයා අදට ගෙදර යන්න මේ ගෙදර ගිහිල්ලා මේ විවේකීව ඉන්න හවසට දැන් මගෙන් ඇහුවා කීයටද ඉන්නේ කියලා මේ VOG සර්. ඊට පස්සේ මං කිව්වා එයා ඉන්නේ හවස කියලා. ඊට පස්සේ එහෙනම් හවසට ගිහිල්ලා ස්කෑන් එකක් කරගෙන බලන්න මේ කියලා එයා එහෙම කිව්වා. ඊට පස්සේ එහෙම කියලා ඉතින් මාව එදා ගෙදර එව්වා. ඊට පස්සේ මේ මං ඉතින් හවස ගිහිල්ලා ස්කෑන් එකකින් බලාගත්තා. ඉතින් දරුවා හොඳින් හිටියා. අවුලක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. ඉතින් මේ අපි දන්නේ නැහැනේ ඉතින් දරුවට කුමක් මොනවා හරි ප්‍රශ්නයක් නිසා ඔහොම දඟලන්න නැතුව ඉන්නවාද කියන්න අපි දන්නේ නැහැ. ඒ හින්දා යාළුවනේ ඔයාලගෙත් එහෙම දඟලන්න නැතුව එහෙම හිටියොත් එහෙම අනිවාර්යෙන් දෙපාරක් හිත ඉන්න එපා. අනිවාර්යෙන් ડોක්ටර් කෙනෙක් හම්බෙන්න යන්න. මේ හිත වෙලා ඇර ඉඳලා මේ ඊළඟට ප්‍රශ්නයක් වුණත් අපිටම තමයි ඉතින් පසුතැවෙන්න වෙන්නේ. ඉතින් මට එයාලා එහෙම තමයි කිව්වේ. ඉතින් මේ මාත් ඉතින් ඔයාලත් කියන්නේ ගැන දැනන් ඉන්න අයත් ඉන්න පුළුවන්. නොදැන ඉන්න අයත් ඉන්න පුළුවන්. ඉතින් ඒ නොදැන ඉන්න අයට තමයි මම මේ දේ කිව්වේ. ඉතින් එහෙම තමයි මට අමතක නොවන සිදුවීම සිද්ධ වුණේ. ඊට පස්සේ යාළුවනේ ඉතින් දැන් අපි ප්‍රෙග්නන්ට් උණයි කියලා දැනගත්තාම අපි අනිවාර්යයෙන්ම මිඩ්වයිෆ් මිස් දැනුවත් කරන්න ඕනේ. එතකොට එයා ඇවිත්ලා අපිට කාඩ් එක ලියලා දෙනවා. ඉතින් මේ ඒ දේවල් අනිවාර්යෙන් කරගන්න. එතකොට අර දරුවට අවශ්‍ය කරන මේ පෝලික් ඇසිඩ්, යකඩ පෙති, ඒ වගේ දේවලුත් අපිට එහෙන් ලබා දෙනවා. ඊට අමතරව යාළුවනේ මට කියන්න ඕමනා වුණේ අපි දැන් මේ උදේට දැන් අපි ක්ලිනික් යනකොට මේ හැම මාසයකට වතාවක්ම අපි ක්ලිනික් යන්න එපා. එතකොට මේ එහෙ යනකොට ක්ලිනික් යනකොට අනිවාර්යෙන් චීත්තයක් ගෙන යන්න ඕනේ. ඔයාලව දැනුවත් කරයි. ඉතින් චීත්තයක් අරගෙන යන්න ඕනේ. ඊට අමතරව මේ මුත්‍රා එකක් අරගෙන යන්න ඕනේ. එහෙදි ගන්නත් පුළුවන්. මේ ඒත් එයාලා අපිට නම් කිව්වේ ගෙදරින් අරගෙන එන්න කියලා. එයාලා අපිට කිව්වේ ගෙදරින් මුත්‍රා එක අරගන්නකොට උදේම මේ පිට වෙන මුත්‍රා ගන්න එපා කිව්වා. මොකද මේ ඒ වගේ සම්නිතියන් වෙනස් වෙලා තියෙන්න පුළුවන් කීවා. මේ මොකද අපි රැයක් තිස්සේ වතුර බීලා නැහැ. ඉතින් නිදාගෙන ඉතින් හැරුණාම අපි කිසිම දෙයක් කාලා බීලා නැහැනේ. ඉතින් ඒ හින්දා මුත්‍රාවල ඉතින් මොන වෙනස් වීම වෙලා තියෙද කියන්න දන්නේ නැහැ. ඒ හින්දා ක්ලිනික් එන්න චුට්ටකට කලින් මුත්‍රා එක අරගන්න කියලා කීවේ. එතකොට මේ නිවැරදි මේ
නිවැරදිව මේ හැමදේම බලා ගන්න පුළුවන් කියලා කිව්වේ. ඒ හින්දා යාළුවනේ ඔයාලත් මුත්‍රා එක ගන්නකොට ඒ විදිහට මේ අරගන්න. ඔයාලගේ මිස්ලත් ඔයාලව දැනුවත් කරයි. ඉතින් මාත් ඉතින් ඒ දේ ඔයාලට ඉතින් කියන්න හිතුණා. ඉතින් අපිට කියලා දුන්න දේවල්. ඉතින් ওই ටික තමයි යාළුවනේ. ආයේ අපිට මේ පෝලික් ඇසිඩ්, යකඩ පෙති, විටමින් C වලට අමතරව මාස 7න් පස්සේද මන්දා මට මතක විදිහට මාස 7න් පස්සේ වෙන්න ඕනේ. තව සුදු පාට පෙති දෙකක් දුන්නා. මට ඒ පෙති දෙකේ නම මතක නැහැ. මොනවද මේ පෙති වලට කිව්ව නම කියලා මතක නැහැ. සුදු පාට පෙති දෙකකුත් අපිට හම්බෙනවා. ওই ටික තමයි ඉතින් යාළුවනේ මේ මට කියන්න ඕනේ උනේ. එහෙනම් යාළුවනේ අපි අලුත් වීඩියෝ එකකින් මම මේ ඊළඟට හිතාගෙන ඉන්නේ කොහොමද අපි මේ අපේ බඩු බෑග් එක හදා ගන්න ඕනේ. අපි නම් ඉතින් මාස 7න් වගේ තමයි බඩු බෑග් එක මම හදාගත්තේ. මාස 6 අවසානයේ වගේ තමයි මම බඩු බෑග් එක හදාගත්තේ. අර ඉතින් එහෙම අර අපිට දැන් එහෙ බඩු ලිස්ට් එකක් දුන්නේ නැහැ. ඉතින් එයාලා මේ අපි ඉතින් එක එක්කෙනාගෙන් අහගෙන එහෙම තමයි අපි බඩු බෑග් එක හදාගත්තේ. ඉතින් දැන් අම්මලාගෙන් ඇහුවට වැඩක් නැහැ. මොකද එයාලගේ කාලේ ගෙනියන්න තිබුණ බඩු නෙමෙයි දැන් ගෙනියන්න තියෙන්නේ. ඊට වඩා හාත්පසින්ම වෙනස් වෙන ගොඩක් ಜಾති බඩු තියෙනවා. එතකොට යාළුවනේ දැන් මගේ යාළුවෙක් මේ හිටියා. එයාට මේ කොහොම හරි එයාලගේ ක්ලිනික් එකෙන් බඩු මේ ලිස්ට් එකක් දීලා තිබුණා. ඒ ලිස්ට් එකේ දැන් අපිට චීට් 4ක් 5ක් විතර වගේ ඕනේ වෙනවා එහාට ගියාම. ඉතින් මේ කොලේ දාලා තියෙන්නේ චීට් 3යි කියලා. ඉතින් අපිට එහෙදි ඕනේ වුණා 4ක් 5ක්. ඉතින් අර එහෙම සිද්ධීන් වුණානේ. ඒ නිසා මම ඒ ගැනත් මේ අපිට මොනවද වමනා වුනේ අපිට අරයි යන්න ඕනේ මොනවද? එතකොට කොහොමද ඒ කියන්නේ ඊට පස්සේ එතනින් පස්සේ වීඩියෝ එකක් මම අලුතින් වීඩියෝ එකක් කරන්න හිතන් ඉන්නේ. අලුත් විදිහකට මේ එහෙනම් යාළුවනේ අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. මෙයත් එක්ක දැන් හරි අමාරුයි වීඩියෝ එක කරන්න. මේ එයත් ඇවිල්ලා දැන් වීඩියෝ එකට මේ ඔය දැන් දඟලනවා. ඒ හින්දා යාළුවනේ මේ අපි එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් ඔයාලට බුදු සරණයි. අපි එහෙනම් ගිහින් එන්නම්. බයි කියන්න පුතේ. උම්මා එකක් දෙන්න මේ. උම්මා කියන්න. ඔයා කරනවනේ. හා ඉතින් ඔයා කරන්නකෝ කෝල් එක ආවි පුංචිටනේ. පුතා කරන්න. උම්මා කියන්න. උම්මා. හිනාව. එතකොට ඔයාගේ මේ බාන්න මේ කොයාගේ මේ S2 කො ඔන්න යාළුවනේ නැන්දලා මාමලාට S2ක් පෙන්වනවා අපේ පුතා. ඔන්න බඩකෝ චූටි බඩ. ඕම් බඩ තියෙනවා ඔය. කෝලම් ටිකක් දානවා නේද? ඉතින් නැන්දලා මාමලාට. හරි එහෙනම් යාළුවනේ මේ අපි ගිහින් එන්නම් අදට. අපි ඉස්සරහ වීඩියෝ වලදී මෙයාගේ දඟ වැඩත් බලමුකෝ. මේ එහෙනම් පුතේ බයි කියන්න. සුදු මහත්තයා බයි කියන්න. එහෙනම් අපි ගිහින් එන්නම්.